ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි වඩා හොඳ තීරණ ගන්නෙ කොහොමද කියන එක. මේක ඇත්තරම කලාවක් වගේම විද්‍යාවක්. ඉතින් අපි බලමු මේ අවනිශ්චිත බව මැද්දේ පැහැදිලිව විශ්වාසයකින් යුතුව තීරණයක් ගන්නෙ කොහොමද කියලා. හිතලා බලන්න ජීවිතේ ලොකු තීරීමක් ඉස්සරහා. මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව අතරමං වෙලා වගේ දැනිලා තියෙනවද? ඇත්තකම මේ හැඟීම අපි හැමෝටම වගේ හුරු පුරුදුයි. ඉතින් අද අපි උත්සාහ කරන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට හොඳ උත්තරයක් හොයාගන්නයි. හරි, එහෙනම් අපි පටන් ගමු. මේ පළවෙනි කොටස තීරණ ගැනීමේ උබතෝ කෝටිකය. මෙතනදී අපි බලමු අපි විසඳන්න හදන්න මේ මූලිකම ප්‍රශ්නේ මොකක්ද කියලා හරියටම තීරුම් ගන්න. ඇත්තටම ඕනෑම තීරණයක් පටන් ගන්නෙ ගැටලුවක් හඳුනා ගැනීමෙන්. දැන් ගැටලුවක් කිව්වම ලොකු දෙයක් හිතන්න එපා. මේක සරලවම කියනවා නම් අපි දැනට ඉන්න තත්වයයි අපි ඉන්න කැමැති තත්වයයි අතර තියෙන පරතරය. අන්න ඒ පරතරය පුරව ගන්න තමයි අපි තීරණයක් ගන්නෙ. හොඳයි. දැන් තීරණ ගත්තම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වැඩසටහන්ගත තීරණ. ඒ කියන්නේ අපි දවස ගානේ ගන්න පුරුදු රූටින් එකේ තියෙන දේවල් උදේට මොනවද කන්නේ වගේ. අනෙක තමයි වැඩසටහන්ගත නොවූ තීරණ. අන්න ඒක තමයි ටිකක් අමාරු. මේවා අලුත් කලාතුරකින් එන ලොකු ප්‍රශ්න. හරියට අලුත් රස්සාවකට යනවා වගේ. ඉතින් මේ දෙකේ වෙනස තේරුම් ගන්න එක හරිම වැදගත්. ඉතින් මේ වගේ සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුමක් නැද්ද? තියෙනවා. ඒකට තමයි අපි මේ පියවර 8කින් යුත් තීරණ ගැනීමේ මාර්ගසිතියම පාවිච්චි කරන්නේ. මේක හරියට පාර හොයාගන්න බැරි වෙන්න වෙලාවක ලැබෙන මැප් එකක් වගේ. ඔන්න තියෙනවා ඒ පියවර 8. ගැටලුව හඳුනා ගැනීමේ ඉඳන් නිර්ණායක හඳුනාගෙන විකල්ප හොයලා විශ්ලේෂණය කරලා හොඳ මේක තෝරගෙන ඒක ක්‍රියාත්මක කරලා අන්තිමට ඒක සාර්ථකද කියලා බලනකම්ම බැලු බැල්මට මේක ටිකක් දිගයි වගේ පෙනුනට මේක තමයි අවිනිශ්චිත තැනක ඉඳලා පැහැදිලි තීරණයකට යන්න තියෙන හොඳම පාර. හරි. දැන් ඔර තියරි කතා කරා ඇති නේද? අපි බලමු මේ මාර්ගසිතියම ඇත්ත ජීවිතේ උදාහරණයකට දාලා වැග කරන්නේ කොහොමද කියලා. අපි උදාහරණයකට ගමු අලුත් කාර් එකක් ගන්නවා කියලා. දැන් අපේ පළවෙනි පියවර මොකද්ද? ගැටලුව හඳුනා ගැනීම. මෙතන ගැටලුව තමයි විශ්වාසදායී ප්‍රවාහන පහසුකමක් ඕනවීම. හරිම සරලයි. හොඳයි. ගැටලුව හඳුනාගත්තා. දැන් දෙවෙනි පියවර. තීරණ ගැනීමේ නිර්ණායක හඳුනා ගැනීම. ඒ කියන්නේ මේ කාර් එකක් ගන්නකොට අපිට වැදගත්ම දේවල් මොනවද? මිල, ඇතුලේ තියෙන සැප පහසුව, කල්ප වතිනවද, නඩත්තු වියදම් කොහමද, පර්ෆෝමන්ස් ඔය වගේ දේවල්. හරි. දැන් තුන්වෙනි පියවර. ඔය අපි ලිස්ට් කරගත්ත හැමදේම එක වගේ වැදගත් නෑනේ නේද? සමහර විට කෙනෙක්ට මිල තමයි වැදගත්ම. තව කෙනෙක්ට සැප පහසුව. ඉතින් අපි කරන්නේ මේ හැම නිර්ණායකයකටම එකේ වැදගත්කම අනුව බරක් එහෙම නැත්නම් ලකුණු ගාණක් දෙන එක. බලන්න මේ උදාහරණයේ මිලට ලකුණු 10න් 10ම දීලා තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි වැදගත්. ඊළඟට එන්නේ හතරවෙනි සහ පස්වෙනි පියවර. ඒ කියන්නේ විකල්ප හොයන එක සහ ඒවා විශ්ලේෂණය කරන එක. ඉතින් අපි මාකට් එකේ තියෙන කා මොනවද කියලා බලනවා. Toyota, Ford, Mazda වගේ. ඊට පස්සේ අපි අර හදාගත්ත ලකුණු දෙන ක්‍රමයට හැම කා එකකටම අර නිර්ණායකය අනුව ලකුණු දෙනවා. ඕන්න බලන්න 6 වෙනි පියවර. විකල්පයක් තෝරා ගැනීම. අන්තිමක හැම කා එකකටම ලැබුණු මුළු ලකුණු ගණන බැලුවම තීරණය හරිම පැහැදිලි. වැඩිම ලකුණු තියෙනක තමයි හොඳම තේරීම. මේ උදාහරණයේ හැටියට නම් Toyota Camry එකට තමයි වැඩිම ලකුණු ලැබිලා තියෙන්නේ. හැබැයි වැඩේ එතනින් ඉවර නෑ. අවසාන පියවර දෙකත් හරිම වැදගත්. 7 වෙනි එක තමයි තීරණේ ක්‍රියාත්මක කරන එක, ඒ කියන්නේ ගිහින් කාර් එක ගන්න එක. 8 වෙනි එක ටික කාලයක් ගියාට පස්සේ ආපහු හැරිලා බලන එක. මේ ගත්ත තීරණය මගේ ප්‍රශ්න විසඳුවාද කියලා. ඒක තමයි සඵලතාවයේ ඇගීම කියන්නේ. හරි. මේ ක්‍රියාවලිය නියමයි වගේ නේද? හැබැයි කතාවේ පොඩි අවුලක් තියෙනවා. අපි කොච්චර හොඳට සැලසුම් කළත් අපේම ඔළුව ඇතුලේ තියෙන සමහර දේවල් වලට පුළුවන් මේ හැමදේම කන පිට හරවන්න. අපි දැන් කතා කරන්න යන්නේ අන්නේ සැඟවුණු උගුල් එහෙමත් නැත්නම් නැඹුරුතා ගැන. මේක හොඳට මතක තියාගන්න. පරිපූර්ණ ක්‍රියාවලියක් තිබුණත් අපේම මොළයට අපිව රවට්ටන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපේ ලොකුම හතුරා ඉන්නේ පිට නෙවෙයි අපේම ඔළුව ඇතුලේ. මෙන්න බලන්න අපේ තීරණ නොමග යවන්න පුළුවන් ප්‍රධාන සැකකරුවන් ටික. අධිවිශ්වාසය, නැන්ගුරුම් ලෑම, තහවුරු කිරීමේ නැඹුරුව මේ වගේ ගොඩක් දේවල්. මේවා හරියට අපි හිතන පතන විදියට හොරෙන්ම බලපෑම් කරන මානසික උගුල් වගේ. අපි එකක් බලමු. නැන්ගුරම් ලෑමේ බලපෑම. මේක වෙන්නේ මෙහෙමයි. හිතන්න කාර් එකේ ගහලා තියෙන මිල, ස්ටිකර් ප්‍රයිස් එක. අපි මුලින්ම දකින්නේ ඒ ගානනේ. අන්න ඒ ගාන අපේ ඔළුවේ නැංගුරමක් වගේ හිර වෙනවා.
ඊට පස්සේ කේවල් කරද්දී අපි හැමතිස්සෙම හිතන්නේ අර මුල් ගානට සාපේක්ෂව සමහර විට ඒක වාහනේ ඇත්ත වටිනාකමට වඩා ගොඩක් වැඩි ගාණක් වෙන්න පුළුවන්. ඊළඟ එක තහවුරු කිරීමේ නැඹුරුව. මේක නම් ගොඩක් දෙනෙක්ට වෙන දෙයක්. අපි හිතේ කාර් මොඩල් එකක් තියෙනවා නම් අපි කරන්නේ ඒක ගැන තියෙන හොඳ රිවිව්ස් විතරක් හොයා කියවන එක. ඒකට තියෙන නරක රිවිව්ස් දැක්කත් ඕව බොරු කියලා අතහැරලා දානවා. මොකද අපි කැමති අපේ තේරිම හරි කියලා තහවුරු කරගන්න. අන්තිමට වෙන්නේ ඒකේ තියෙන අඩුපාඩු නොදැනම අමාරුවේ වැටෙන එක. තව එකක් තමයි අදි විශ්වාසී නැඹුරුව. ඒ කියන්නේ Taman දන්නවට වඩා දන්නවා කියලා හිතන එක. මම දන්නවා කාර් ගැන. මට කවුරුත් කියන්න ඕන නෑ කියලා හිතනවා. එහෙම හිතලා කාර්මික දැනුම ගැන හරි ලෝන් එකක් ගැන හරි Tamanටම තීරණ අරගෙන ලොකු ප්‍රශ්නක හිර වෙන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි. හොඳයි. දැන් අපි මේ කතාවේ අවසානයට ලං වෙමින් ඉන්නේ. අපි එක පැත්තකින් කතා කළා ක්‍රමානුකූල ක්‍රියාවලියක් ගැන. අනිත් පැත්තෙන් කතා කළා අපේම හිතේ තියෙන උගුල් ගැන. ඉතින් කොහොමද මේ දෙකම පාවිච්චි කරලා වඩාත් බුද්ධිමත් තීරීම් කරන්නේ? මේකේ වැදගත්ම දේ තමයි මේ දෙකේම එකතුව. ඒ කියන්නේ අපි අර කතා කරපු ක්‍රමානුකූල ක්‍රියාවලිය පාවිච්චි කරන ගමන්ම අපේම හිතේ තියෙන මේ නැඹුරුතා ගැන, අන්ද ලප ගැන දැනුවත් වෙන්න එක. මේ දෙක එකට යුගල කලාම තමයි නියම ප්‍රතිඵල ගන්න පුරුව. ඉතින් මේක තමයි වඩා හොඳ තීරණ ගන්න අපේ මෙමුලම් කට්ටලය. ලෝක තීරීම් වලදී ක්‍රමානුකූල ක්‍රියාවලියක් පාවිච්චි කරන්න. ඇත්තටම වැදගත් දේවල් මොනවාද කියලා හඳුනාගෙන ඒවට බරම් දෙන්න. සුලභ මානසික නැඹුරුතා ගැන දැනුවත් වෙන්න. ඒ වගේම හිත කියන්න පළියට හැමදේම විශ්වාස නොකර ඒකත් පොඩ්ඩක් අභියෝගයට ලක් කරන්න. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මීළඟට ගන්න තීරණයකදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන නැඹුරුව මොකද්ද? මේ ගැන හිතන එක Tamanගේ තීරණ ගැනීමේ රටාවන් ගැන තේරුම් ගන්න හොඳ පටන් ගැනීමක් වේවි.